එන්නකො 2 ස්කූප් ඕඩර් එකක් බලන්න. ඉතින් මේ කස්ටමර් අපෙන් ස්කූප් 2ක ඕඩර් එකක් තමයි දැම්මේ. ඉතින් එහෙනම් අපි බලමු මොනවද මේ කස්ටමර්ට ඇඩ් වෙන අයිටම්ස් කියලා. ඉතින් ඔන්න ස්කූප් 2ම ඇඩ් කරා. ඊට පස්සේ මට හිතුණා මදි කියලා. ඒ හින්දා ඔන්න මම තව අයිටම් එකක් ඇඩ් කරා. එහෙනම් අපි දැන් බලමු මොනවද මේ කස්ටමර්ට මුලින්ම ඇඩ් වෙන අයිටම් එක කියලා. ඉතින් ඔන්න වව් ඔන්න යාට ඔන්න වෝටර් බොටල් එකක් හම්බ වෙනවා මුලින්ම. ඇත්තටම මේ කස්ටමර් නම් ලකී තමයි. වෝටර් බොටල් එකක් හම්බුණා යාට මුලින්ම. ඔන්න ඒක මම මෙන්න මේ ලස්සන බ්ලූ කලර් එකෙන් එයාට ඒ වෝටර් බොටල් එක මුලින්ම ඇඩ් කරා. බලමු ඊළඟට එයාට මොකද්ද එකතු වෙන අයිටම් එක කියලා. ඔව් ඔන්න ඊළඟට එයාට කෝම්බ් සෙට් එකක් හම්බුණා. මෙන්න මේ ලස්සන කෝම්බ් සෙට් එක. ඒකේ කෝම්බ් දෙකක්ම තියෙනවා. ඔන්න ඒකත් මම බ්ලූ කලර් එකෙන් ඇඩ් කරා. ඊට පස්සේ එයාට හම්බෙනවා රින්ස් දෙකක්. ඔන්න රින්ස් දෙකක් එයාට හම්බෙනවා. මුලින්ම මම මෙන්න මේ බටර්ෆ්ලයි රින් එක ඇඩ් කරන්න හදලා ආයි ඩේසි රින් එක ඇඩ් කරා. මට හිතුණා ඒක ගොඩක් ලස්සනයි කියලා. ඉතින් ඒ හින්දා මම ඒක ඇඩ් කරා එයාට. ඉතින් ඊට පස්සේ රින්ස් දෙකක්ම වැඩක් නැති වෙයි කියලා හිතුන හින්දා මම එක රින් එකක් වෙනුවට එයාට හෙයා ක්ලිප් එකක් ඇඩ් කරා. මෙන්න මේ ලස්සන ලබ්බුබු ඉන්න හෙයා ක්ලිප් එක තමයි ඔන්න එයාට මම ඇඩ් කරේ. ඊට පස්සේ එයාට හම්බෙනවා යුනිකෝර්න් ට්‍රාන්ස්පේරන්ට් පර්ස් එක. ඔන්න එහෙනම් අපි ඒකත් එයාට ඇඩ් කරමු. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ එයාට හම්බෙනවා බ්ලැක් කලර් බේස්ලට් එක. ඉතින් එයාට ආවේ බ්ලැක් කලර් එක. ඉතින් ඔන්න එහෙනම් බ්ලැක් කලර් බේස්ලට් එක එයාට ඇඩ් කරා. ඊට පස්සේ එයාට මොකක් හම්බෙයිද? ඔව් ඊට පස්සේ එයාට හම්බෙනවා නෙක්ලස් එකක්. ඉතින් ඒකත් බටර්ෆ්ලයි නෙක්ලස් එක නැතුව මම ඩේසි නෙක්ලස් එකම ඇඩ් කරා. එතකොට රින් එකත් එක්ක දාන්න පුළුවන්නේ. ඒ හින්දා ඔන්න ඩේසි නෙක්ලස් එකයි රින් එකයි දෙකම හම්බුණා ඔන්න එහෙනම් යාට. ඊට පස්සේ යාට හම්බෙනවා ඩේසි හෙයා ක්ලිප් එක. ඔන්න ඒක ග්‍රීන් කලර් එකෙන්ම ඇඩ් කරා. හරි ඊළඟට මොකක්ද යාට හම්බෙන්නේ? ඊට පස්සේ යාට හම්බෙනවා වව් ඔන්න එයාට ලිප් බාම් එකකුත් හම්බෙනවා. මං හිතනවා මේ කස්ටමර්ට හරිම ප්‍රයෝජනවත් අයිටම්ස් ටිකක් හම්බෙනවා කියලා. එයා නම් ඇත්තටම හරිම ලකී තමයි. ඊට පස්සේ එයාට හම්බෙන්නේ එලිෆන්ට් ඉන්න මෙන්න මේ ලස්සන බේස්ලට් එක. ඒකත් අපි මේ විදිහට ඇඩ් කරගමු. ඊට පස්සේ එයාට මොකක් හම්බෙයිද? අපි බලමු ඊළඟට මොකක්ද එයාට ඇඩ් වෙන්නේ කියලා. ඊට පස්සේ එයාට හම්බෙනවා ෆ්ලෆි ස්ක්‍රන්චි එකක්. මොන කලර් එකද අපි යට දාන්නේ? හරි ඔන්න මෙන්න මේ ඩාර්ක් පින්ක් කලර් එකෙන් ෆ්ලෆි ස්ක්‍රන්චි එක ඇඩ් කරා. ඒකෙත් ඔන්න ලබුබු කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එයාට හම්බෙනවා මිනි ස්ක්‍රන්චි එකක්. ඒක ඔන්න පර්පල් කලර් එකෙන් ඇඩ් කරා. ඉවරයිද? නෑ තාම ඉවර නෑ. ඊළඟට එයාට ඔන්න හම්බෙන්නේ මිනි ස්ක්‍රන්චි එකක් නෙමෙයි මිනි හෙයා ක්ලිප් එකක්. හරිද? මිනි හෙයා ක්ලිප් එකක් ඔන්න එයාට හම්බෙනවා. ඒකත් ඔන්න ලස්සන රැබිට් කෙනෙක් ඉන්න මිනි හෙයා ක්ලිප් එකක් ඇඩ් කරා. අන්තිමට මොනවාද එයාට හම්බෙන්නේ? අන්තිමට එයාට හම්බෙනවා large scrunchies 4ක්. ඔන්න ඉතින් මෙන්න මේ කලර්ස් 4ෙන් මම එයාට large scrunchie 4 ඇඩ් කරා. හරි ඔන්න ඉතින් මේ වගේ අයිටම්ස් ටිකක් තමයි යාට හම්බුනේ. ඉවරද? නෑ. ඔන්න මෙන්න මේක මං ගානේ යාට හම්බෙන ෆ්‍රී ගිෆ්ට් එකක්.
ඉතින් ඔන්න ඔය අයිටම් ටික තමයි යාට හම්බුනේ. මං හිතනවා එයා මේ ටිකට කැමති වෙයි කියලා. ඉතින් ඔන්න ඔයාලටත් ලකි ස්කූප් එකක් ඕඩර් කරගන්න ඕනේ නම් ඉක්මනින්ම අපේ බයෝ එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් එහෙනම් ගිහින් යන්න. බයි.